හරිම ඉම්පෝර්ට් දෙයක් තමයි ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට්සුයි එකවුන්ට්සුයි වෙන වෙනම අඳුරගන්න එක. දැන් එකවුන්ට්ස් තියෙනවානේ රෙජිස්ටර්ඩ් එකවුන්ට්, නන් රෙජිස්ටර්ඩ් එකවුන්ට් කියලා. ඒ වගේම ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට්ස් ගොඩාක් තියෙනවා. දැන් මියුචුවල් ෆන්ඩ් කියන එක ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට් එකක්. ඒ වගේම සෙග්‍රිගේටඩ් ෆන්ඩ්ස්. එතකොට ස්ටොක්ස්. එතකොට කවුරු ඉන්වෙස්ට් කරනවා නම් ගෝල්ඩ්, සිල්වර්, ඔය හැම දෙයක්ම ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට්. එකවුන්ට්ස් මේ හිතන්නකො එක බාස්කට් එකක් කියලා. RRSP කියන account එක බාස්කට් එකක් විතර හිතන්නකො. ඒකට දාන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් නේ. මියුචුවල් ෆන්ඩ් දාන්න පුළුවන්, සෙග්‍රිගේට් ෆන්ඩ් දාන්න පුළුවන්, ස්ටොක්ස් දාන්න පුළුවන්. ඒ විදිහේ GICs දාන්න පුළුවන්. account එකේ කියන බාස්කට් එකට ප්‍රොඩක්ට්ස් දාන්න පුළුවන්. එහෙම තමයි ලේසි මතක තියාගන්න. accounts තියෙනවා. ඒවා බාස්කට්ස්. ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ ප්‍රොඩක්ට්ස් මේ බාස්කට් එක ඇතුළට දාන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම RESP ගත්තොත්, RDSP ගත්තත්, TFSA ගත්තත්, ෆස්ට හෝම් සේවිංස් එක ගත්තත් ඉවන බාස්කට්ස් වගේ. ඒතර ප්‍රොඩක්ට්ස් වලට දාන්න පුළුවන්. ඒතර ප්‍රොඩක්ට්ස්ුයි එකවුන්ට්ස්ුයි වෙන වෙනම අඳුර ගන්න ඕනේ. එහෙම අඳුරගත්තට පස්සේ තමයි දන්නවා මොන ප්‍රොඩක්ට්ස්ද Tamanට වාසි වෙන්නේ, මොන ප්‍රොඩක්ට්ද මම සිලෙක්ට් කරන්න ඕනේ. ඒ අනුව Tamanට තියෙන accounts එකට මොන ප්‍රොඩක්ට්ස් මේකට දාන්න ඕනේ කියලා තීරණය කරන්න පුළුවන්. සමහර restrictions තියෙනවා. නමුත් ওই විදිහට අඳුරගත්තා නම් මම හිතන්නේ ලේසි වෙයි. මොකද්ද ප්‍රොඩක්ට් එකක් කියන්නේ, මොකක්ද account එකක් කියලා ඩිෆරන්ෂියේට් කරගන්න. හරිම ඉම්පෝර්ටන්ට් එක දැනගන්න එක.